හෙලෝ සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඉතා ලේසියෙන් ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන්, ඇන්සයිටි කියන මේ වර්ග තුන කොහොමද අපේ ජීවිතයේ යන අවස්ථාවලදී ඉතා සරලව අපි වෙන් කරගන්නේ. මේක සාමාන්‍යයෙන් මේ ඔක්කොම ටිකක් එක ළඟින් යන්නේ සාමාන්‍යයෙන්. මේ ස්ට්‍රෙස් එකයි, ඩිප්‍රෙෂන් එකයි, ඇන්සයිටි කියන ටිකක් එක ළඟින් යන්නේ. හැබැයි චුට්ටක් පොඩි දේවල් වලින් වෙනස් වෙනවා. එතකොට මේකද අපි ස්ට්‍රෙස් ගත්තොත් ස්ට්‍රෙස් එකක් සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේදී සමන අපි මේක එදිනෙදා ජීවිතයේදී අත්විඳින දෙයක්. එතකොට ડિප්‍රෙෂන් කියන්නේ ස්ට්‍රෙස් එකට වඩා ටිකක් ලොකුයි කියලා එක හිතා ගන්න. ඊට පස්සේ ඇන්සයිටි කියන්නේ ඊට වඩා පොඩ්ඩක් තව ඉහළට යනවා. හරිද? එතකොට මේකෙදි ස්ට්‍රෙස් කියන්නේ අපි මෙහෙම ගත්ත හැකි සාමාන්‍යයෙන් එක්සෑම් එකකට පාඩම් කරද්දී ඒකට නිකන් බරක් එක වගේටවත් දැන් දරා ගන්න අමාරුයි කියද්දී ඒක නිකන් ආතතියක් හා පීඩනයක් හා ආතතියක් වගේ නවනම් අපිට ගන්න පුළුවන් ස්ට්‍රෙස් එක. සාමාන්‍යයෙන් අපිට පීඩනයක් කියලා ඒක නිකන් ප්‍රෙෂර් කරනවා අන්න ඒ වගේ. සාමාන්‍යයෙන් අපි ඔය ආතතියක් කියලා ඔය ගත්තොත් එහෙම අපි ඉස්සර ඉගෙන ගත්තේ ආතති අර කප්පි වලදී එහෙම ඉගෙන ගත්තේ අපි. අර මෙහෙම දාලා අපින බරක් එල්ලගෙන ඉන්නවා නම් එහෙම සාමාන්‍යයෙන් අපි යන්නේ වගේ එකදී අපි මේවා කරගන්නේ. එතකොට මෙතන අපි කියනවානේ මෙහෙම ආතතියක් තියෙන කියලා. ඒක ඔයා සාමාන්‍ය බරක් උස්සගෙන එහෙම ඉන්නවනම් අන්න ඒ වගේ ලාවට වනේ ආතතියක් වගේ දැනෙනවා. ඒක වට අමාරුයි. අන්නේ අමාරු ෆීලිං එකට තමයි අපි කියන්නේ ස්ට්‍රෙස් කියලා. හරිද? එතකොට අපිට මේකට ගන්න පුළුවන් ප්‍රෙෂර් කියන වගේ එක පීඩනය වගේ කියලා ගත්ත හැකි. එතකොට මේක අකුරු ගැත ඇදී ඉගෙන ඉච්චද හොරි වෙන්න එපා. එතකොට අපිට ඩිප්‍රෙෂන් කියන එක ගත්තට පස්සේ මේකදී අපට ටිකක් ලොකු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මෙන්න මේකට ඉන්ටර්කනෙක්ට් වගේ කියලා හිතන්නකො. සාමාන්‍ය කෙනෙක් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා දිගු කාලයක්. අන්න එතකොට එයා එන්න පුළුවන් ડિප්‍රෙෂන් මට්ටමකට එන්න පුළුවන්. එතකොට මේකෙදි ડિප්‍රෙෂන් කියලා ගත්තට පස්සේ එයා සාමාන්‍යයෙන් මූඩ් එක අවුල් ගහලා තමයි ඉන්නේ. එතකොට එයා සාමාන්‍යයෙන් ප්ලෙෂර් ඉවෙන්ට් කියන්නේ සාමාන්‍යයෙන් සතුටුදායක අවස්ථාවන් මග අරිනවා. එතකොට අන්න ඒ වගේ සාමාන්‍ය දිනදා ජීවිතේ කටයුතු එයා ඉන්නේ ටිකක් කනස්සල්ලෙන්. අන්න එතකොට එයා ඒක පිට කරන්න එයා සාමාන්‍යයෙන් අයිසොලේට් වෙනවා. එයාට නිකන් අයිසොලේට් වෙන්න හිතෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි එයා කරන්නේ. එතකොට ඒක තමයි සාමාන්‍ය ડિප්‍රෙෂන් ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේක ස්ට්‍රෙස් එකෙන් ડિප්‍රෙෂන් වෙනස් වෙන්නේ අන්න ඒකයි. එයා වොරි වෙනවා එයා ගැන. එයාට ඩිෆිකල්ටි. එතකොට මේකෙදී අපට ඩිෆිකල්ටි එකක් දැන අමාරුයි. එතකොට මේක යාට මේක යාට බලපාන්න පුළුවන් ෆීලිංග්ස් වලට. ඊට පස්සේ මේකෙදී යාට බලපාන්න පුළුවන් බිහේවියර් එකට. මෙන්න මේවා වලින් යාට මේ බලපාන්න පුළුවන් බිහේවියර්, ෆීලිංග්ස්. ඊට පස්සේ යාගේ සිටුේෂන්ස් වලට බලපානවා. අන්න ඒ වගේ අපට ගන්න පුළුවන්. එතකොට මේ ඇන්සයිටි ගැන අපට කෙලිම වෙන්න මේ තේරුම් ගන්න පුළුවන්. මේකෙදි ඇන්සයිටි එක සාමාන්‍යයෙන් වෙන්නේ අනාගතේ අපි මේ වෙන්න තියෙන දෙයක්. අන්න එහෙම නියම මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි දන්නේ නැහැ. අපි මෙන්න මේක ගැන අනාගතය ගැන දන්නේ නැහැ. හිතන්න ඔයාට එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකේදී ඔයා කලින් මොකක් හරි එක කලින් ගිය පාර එක්සෑම් එකට ඔයාගේ රිසල්ට් ලෝ. ඉතින් දැන් ඔයාට මෙදාසරේ බය හිතෙනවා. මෙදාසරේ මොකක්ද වෙයිද? එතකොට ඔයා මෙන්න මේක ගැන ඇන්සයිටි කියන තත්ත්වයට ඔයාපත් වෙන්න පුළුවන්. මොකද ඔයා ඒක අනාගතයේ අන්ෂුව ඔයාට. අනාගතයේ අන්ෂුව නිසා ඔයාට ඒක නිකන් ඒකත් මේ කනස්සල්ලක් වගේ. ඒක මේක අපිට මතක තියාගන්න පුළුවන් ලේසි විදිය තමයි අපි අනාගතයේ දෙයක්. මේක සාමාන්‍යයෙන් අර මේ කාටුන් එකක් තියෙනවා. කාටුන් ඇනිමේෂන් මූවි එකක් තියෙනවා. මම ඒක පුළුවන් වුණොත් දාන්න. එතකොට ඒකෙදිත් තියෙන යා අනාගතයේ ගැන වොරි වෙලා ඒ කියන්නේ යාට ඉවෙන්ට් එකක් තියෙනවා. ස්පෝට් එකක් මේ ස්පෝට් මොකක් හරි මේක තියෙන රයිස්
අයිසොකී වගේ මට එක හරියට මතක නැහැ. අන්න එයාගේ ඉවෙන්ට් එකකට එයා ඒකදී වොරි වෙනවා. අන්න ඒ වගේ එකකට තමයි ඇන්සයිටි කියලා කියන්නේ. අනාගතය ගැන අනාගතේ වෙන්න තියෙන දෙයක් එයාට එක්ස්පීරියන්ස් කරන්න හම්බෙච්ච නැති අන්න ඒ වගේ දෙයකට මේ වොරි වෙන එක තමයි මෙන්න මේ ඇන්සයිටි කියලා කියන්නේ. එතකොට ලේසියෙන් දැන් මතක තියාගන්න පුළුවන් වාට ස්ට්‍රෙස් කියන්නේ සාමාන්‍ය දිනදා ජීවිතයේදී වා දකින පීඩනය, ආතතිය අන්න ඒ වගේ. ඊට පස්සේ ડિප්‍රෙෂන් කියන්නේ ස්ට්‍රෙස් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. කියන්නේ එතකොට ඒකදී ඔයාට ෆීලිංස්, බිහේවියර්, සිටුේෂන්ස් වගේ කොටස් තුනකට වගේ කියන වගේ ජීවිතේ බලපාන්න පුළුවන්. ඔයා කියන මූඩ් ගහලා ඉන්නවා කියන්නේ අන්න එතකොට මූඩ් ගහලා ඉන්නවා කියන්නේ මේ ඔන්න ડિප්‍රෙෂන් තත්ත්වයක වගේ එකකට තමයි ඇන්සයිටි කියන්නේ. එයා සාමාන්‍යයෙන් එක්ස්ට්‍රීම්ලි වොරි වෙනවා. එයා ගැන කියන අනාගතේ ડિප්‍රෙෂන් වගේ නෙමෙයි, කියන්නේ ડિප්‍රෙෂන් වගේ තමයි ටිකක්. එතකොට මේකදී අනාගතේ යා මුණ දුන්නේ නැති එකකට කියලා අන්න එහෙම මතක තියාගන්න. මේකේ සමානකම්තාව ටිකක් තියෙනවා. මම මේක සරලව ඔයාලට මේක තේරුම් ගන්න විදිහ තමයි මම කියලා දුන්නේ. ඒකෙන් දැන් ඔයාලගේ ඔළුව අයිඩියා එකක් තියෙනවා මොකද්ද මේ තුනේ වෙනස කියලා. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් කියලා හිතනවා. මේ වීඩියෝ එක ගොඩක් දික්ුණාද බන්ද කමන්නේ අයිඩියා ගුරුවට දාගත්තන හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.